සමාජ මාධ්‍ය කියන්නේ ඔය ඔබ සඳහන් කරපු විදිහට විවිධ අදහස් තියෙන විවිධ චරිත ජීවත් වෙන සමූහයක් එකතු වෙන තැන. දැන් තථාගතයන් වහන්සේගේ කාලේ සමාජ මාධ්‍ය තමයි කටකතාව. එහෙමයි. කටකතාවෙන්නේ ඒ කියන්නේ අපේ මෑතක් වෙනකම්ම හැමදේම සමාජයට අරගෙන ගියේ ජන ප්‍රවාද කටකතා අසුරෙන් තමයි ඒවා සමාජගත වුනේ. සමහර වෙලාවට මේ අපේ ආම්දුනේ සෝෂල් මීඩියා වලට වඩා වේගෙන් පැතිරෙනවා කටකතා. තාම වේගෙන් පැතිරෙනවා. මලගයක් වුණාට පස්සේ ඒ මලගෙදර ගැන සඳහන් කරන්නට මුළු ගම් 7ක්ම දැනගන්න අතරම පෝස්ටර් ගහන්න ඕනේ නැහැ. තාම ඉක්මනින් ඒවා පැතිරුණා. දැන් අපි ඒ කාලේ ගත කරලා දැන් ඉවරයි. දැන් ඇවිල්ලා ඉන්නේ ඊ타මත්ම විවිධ වර්ගයේ අපි අහලවත් නැති දැකලවත් නැති අපිට හම්බ වෙලාවත් නැති මිනිසුත් එක්ක ගනුදෙනු කරන සමාජයක. ඒකනේ සෝෂල් මීඩියා කියලා කියන්නේ. අපි සමහර විට මේ මිනිස්සු කවදාවත් දැකලා නැහැ. සැබෑවටම හමු වෙලත් නැහැ. ඒ වගේම තමයි එයාලා අපි කවුද කියලා දන්නෙත් නැහැ. අපි එයාලා කවුද කියලා දන්නෙත් නැහැ. හැබැයි එවැනි පිරිසක් මතවාදීව අදහස් ප්‍රචාරණය කරන ඒ වගේම තමයි තම තමන්ගේ මත සමාජයට එකතු කරන සමාජයක තමයි අපේ ඒ පැවැත්ම දැන් මේ කාලය තුල තියෙන්නේ. හැබැයි අපි ඒ වගේ හිටියේ නැතත් අපි ඉන්න තැනක එකක් අරගෙන දැම්මත් ඒවටත් හොඳ හෝ නරක කියන්න අයි අඩවිය වල අපි හිටියේ නැතත් නේ සමාජ මාධ්‍ය පිටුවල හිටියේ නැතත් අපි සමහර වෙලාවට වෙන කෙනෙක් හරි එතනට එකතු කරපු ඡායාරූපයකින් හරි කුමන හෝ අදහසකින් හරි එක්ක ප්‍රශංසාවක් හෝ නින්දාවක් අත්විඳින්න වෙන තැනක තමයි අපේ ජීවිතය දැන් පවතින්නේ. ඉතින් මේ වෙලාවේ ඊ타මත්ම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන දේ තමයි පළවෙනි කාරණේ. අපි බලාපොරොත්තු වෙන්න හොඳ නෑ තිලක්ෂී චමොත් බුදු සරණයි කියලා දාලා හරි හැමෝම බුදු සරණයි කියලා දායි කියලා හිතන්න හොඳ නෑ. අටලෝ දහම කාරණා 8 දීම. අපිට මේක කියන්න ඕනේ කාරණා 8 දීම. අපි යම් කිසි දෙයක් අපිට ලැබෙනකොට ඒ වගේම තමයි යම් කිසි ප්‍රශංසාවක්, ලාභයක්, ඒ වගේම තමයි යහපතක්, ඒ වගේම පරිවාර සම්පත්තියක් ලැබෙනකොට ඒ වගේම තමයි යහපතක් වේවා කියලා හරි Facebook එකේ ලියනකොට නැත්නම් TikTok වල වෙනත් සමාජ මාධ්‍ය තුල අපිව එකතු කරනකොට අපි ඒ වෙලාවේ කවදාවත්ම ඒ මොහොතේ හිතන්න හොඳ නෑ මේ හැම එකම පොසිටිව් වෙයි කියලා. කියන්නේ පොසිටිව් ප්‍රතිචාර, යහපත් ප්‍රතිචාර, heart react එහෙම නැත්නම් යහපත් විදිහේවනේ. ඒව අපිට හැම එකටම ලැබෙයි කියලා හිතන්න හොඳ නෑ. දැන් අපි ගත්තොත් එහෙම මේ ඒක තව පැත්තකින් ගත්තොත් අපිට කවුරු හරි හම්බෙනකොට තිලක්ෂී චමොත් අපි කවුරු හරි හම්බෙනකොට ඒක අපිට තියෙන පරිවාර සම්පත්තියක් නේ. ඒ කියන්නේ පිරිවර නැත්නම් එක්කෙනෙක් අපිට ලැබුණත් යාළුවෙක් අපි එකට කියනවා යස කියලානේ කියන්නේ. ඒ යසස ලැබෙද්දිම අපි ඔළුවේ එකක් හදා ගන්නවා. මොකද්ද ඔළුවේ හදා ගන්න දේ? මෙයා හැමදාම මාත් එක්ක ඉඳි. අපි ප්‍රශ්නත් කරනවානේ. ඔයා හැමදාම මාත් එක්ක ඉන්නවා නේද? මාව දාලා යන්නේ නෑ නේද? ලබනාත්මෙත් අපි දෙන්නම හමු වෙමු නේද? විශේෂයෙන්ම ආදරය කරන අයනේ. එයාගෙන් පොරොන්දු කරවා ගන්නවානේ. එතකොට ඒ හම්බෙච්ච දවසේදීම පළවෙනි දවසේ කැමැති පාට අහනවා, කැමැති කුරුල්ලෝ අහනවා, කණ්ඩ කැමැති ඒවා අහනවා. ඔක්කොම අහලා. නේ? සියල්ලම අහලා අවබෝධ කරගෙන ඊට පස්සේ තහවුරු කරගන්නවා. එහෙනම් ඔයා හැමදාම මගෙත් එක්ක ඉන්නවා. අහනවා. ඔයා මාව දාලා යන්නේ නෑ නේද කියලා. ඒ යස ලැබිච්චාම ඇතිවෙච්ච කම්පණය. ඒක දරා ගන්න බැරි වුණා මට මෙහෙම කෙනෙක් ලැබුණා. ඒ අය හරි පෞතිලක්ෂි හරිම පව් චමෝත්. එහෙම වෙන්න පුළුවන්ද? බෑ. එහෙම ප්‍රශ්න කරන කෙනාම හරි පව්. එයාට අපි අනුකම්පා කරනවා. ඒකට හේතුව අටලෝ දහමින් කම්පාවට පත්වෙච්ච කෙනෙක්ගේ විලාපය තමයි අපිට ඇහෙන්නේ. එයා බලාපොරොත්තු වෙනවා හැමදාම එයා එක්ක එයා ප්‍රාර්ථනා කරන කෙනා ඉඳී කියලා. අපි කියමුකෝ එයා ජීවිත කාලෙම ඉඳී කියලා. හැබැයි මරණයෙන් හරි කෙලවර වෙනවනේ.
එහෙම නැත්නම් ඊට මෙහාදී එක්ක එයා අපිව දාලා යනවා නැත්නම් අපිට එයාව දාලා යන්න වෙනවා. හැබැයි අපි හැමෝටම එහෙම හිතන එක බොහොම සාමාන්‍ය දෙයක් නේද? ඒක මම හිතන්නේ මේ මිනිස්සෙක් විදිහට උපත ලැබුවොත් හැමෝම මේ විදිහට හිතනව නේද? මමත් මගේ ජීවිතේ එක් අවස්ථාවකදී එහෙම හිතුණා. මම හිතන සමුදුත් එහෙම හිතලා ඇති. අපි කොහොමද ඒ දේ නැති කරගන්නේ? ඒක තමයි. මම කියන්නේ මිනිස්සෙක් විතරක් නෙවෙයි. දුරකථනයක් මිලට ගන්න වෙලාවේ පාව. ඒක අතට ගන්නකොටම හිතන්න ඕනේ මම මේ කැඩෙන එකක්, බිඳෙන එකක්, නැති වෙන එකක්, ඩිස්ප්ලේ එක යන ෆෝන් එකක් තමයි අතට ගත්තේ. අපි කඩකාරයාගෙමුත් කඩේ වෙලඳගෙමුත් අහනවානේ මේකට අවුරුදු දෙකක් ක්වොරන්ටයින් එකද ගැරන්ටි එහෙම කොහොමද පහක් කොහොම හරි අදින්න පුළුවන්ද මේකේ? ඒවා කතා විතරයිනේ. අතට ගන්න වෙලාවේ දුරකථනයේ මම උපමාවකින් කියන්නේ. අතට ගන්න වෙලාවෙම හිතන්න මේ කැඩෙන එක. බිමටුත් කැඩෙන්න බැරිද පුළුවන්. කොච්චර ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවද වීදුරු කැඩිලා. ඒ කියන්නේ ඔය තේබන ග්ලාස් නේ. ඒක ගෙනාපු කෙනා හිතාගෙන ඉන්නවා මේ පීරිසිය මේ කෝප්පය ඒක හදපු කම්පැනි හදලා තියෙන්නේ කල්පයක් පවතින විදිහට කියලා. එහෙම නෑ. ග්ලාස් එකක් වීදුරුවක් පීරිසු කෝප්පයක් වැටිච්ච ගමන් බිඳෙනවා. ඒක ගන්න වෙලාවෙම හිතුවනම් මේක කැඩෙන එකක් බිඳෙන එකක් කියලා ගැටුන්නේ නෑනේ. දුරකථනෙත් එහෙමයි මිනිස්සුත් එහෙමයි. මිනිස්සු එයාට කියන්න යන්න ඕනේ නෑ මේ කතාව මේ මම ඔයා ගැන මෙහෙම හිතනවා කියලා. මේ පිස්සු කියලා හිතනවනේ. හැබැයි අවබෝධයෙන් ඉන්නකොට අවබෝධයත් එක්ක ඉන්න කෙනා ඒ තව කෙනෙක් එයාට හමු වෙච්ච ගම හිතන්න ඕනේ දේ තමයි මෙයා නැති වෙන කෙනෙක්. අහිමි වෙන කෙනෙක්. ඒ කියන්නේ මරණය ප්‍රාර්ථනා කිරීම නෙවෙයි ඒ. ඇත්තටම එක්ක හැර යන්න පුළුවන් නේ. මොකද ඊටාම වේගෙන් මේ ලෝකේ වෙනස් වෙන දේනේ මිනිස්සාගේ සිත කියලා කියන්නේ. අපිට අපේ හිත පාලනය කරගන්න බැරුව තිලක්ෂි චමෝත් අපි කොහොමද දිවුරුම් ගන්නේ මිනිස්සෙකින් ඔයා මගෙන් වෙනස් වෙන්නේ නෑ නේද කියලා. මිනිස් සිතුවිලිනේ. මේ සිතුවිල්ල වෙනස් වෙන්න අරුම පුදුම දේවල් ඕනේ නෑ. ඊටාම පුංචි වෙලාවක් ඇති. එහෙම සිතුවිල්ලකින් අපි දිවුරුම් ගන්නවා. ඒ නිසා ඒ යසසම තමයි අයස වෙන්නේ. අපි ඒක හිතන්න ඕනේ. යාළුවෝ ගොඩාක් ඉන්නකොට හැමදාම මේ යාළුවෝ මයිත් එක්ක ඉන්නේ නැහැ. ඒ වගේම තමයි යාළුවෝ නැතිව ඉන්න කෙනෙක් හිතන්න ඕනේ හැමදාම එහෙම ඉන්න වෙන්නේත් නැහැ. කුමන හෝ හේතුවකට කාලයෙන් කාලයට ඒ ජීවිතේ වෙනස්කම් ඇති වෙනකොට වයසෙන් වයසට අපිට යාළුවෝ හමු වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඔය සමාජ මාධ්‍යයට දේවල් එකතු කරන්නේ. එකතු කරන වෙලාවෙම ෆොටෝ එකක් දාද්දිම හිතන්න ඕනේ මට heart react ඔක්කොම එන්නේ නැහැ. 1k කියලා heart react වෙන්නේ නැහැ. නේද? හැමෝම ලස්සනයි, nice, beautiful, very nice ඕවා දාන්නෙත් නැහැ. නේ? සමහරු වමනේ දාන රූප දානවා. සමහරු කැතයි කියලා දානවා. නේ? සමහරු hate react කරනවා. ඒ නිසා ඒව දිහා සතුටින් මේ මැදිහත්ව බලාගෙන ඉන්න ඒකට අපි කම්පණය වෙන්න ඕනේ නැහැ. අපිට මට මෙච්චර heart react ප්‍රමාණයක් ආවා කියලා කම්පණය වෙන්න හොඳ නැහැ. ඕක යටින් අසභ්‍ය විදිහට එක කමෙන්ට් එකක් ලියලා දැම්මොත් කොච්චර කතායිද? ඒක වෙන්න බැරිද? පුළුවන්. ඕන වෙලාවක මම හිතන්නේ මේ පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයට මේ තියෙන ගැටලු සම්බන්ධයෙන් පොඩි වැඩි ඉඩකඩක් තියෙනවා. ඉඩකඩ වැඩි. ඒ කියන්නේ තව කෙනෙකුට අපි හිතුවට අපේ තියෙන දක්ෂතාවයක් හෝ කුමන හෝ දෙයක් හැමෝටම දරා ගන්න බෑනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ බුරබුරා නැගෙන ඉරිසියාවල්, තරහල් මේවා ආදිය පිට කරන්නේත් ඔය සෝෂල් මීඩියා වල තමයි. කවුරු හරි ලස්සන කෙනෙක් ලස්සන ෆොටෝ එකක් දාපුවාම කැත කෙනෙකුට දුක හිතෙනවානේ. ඒක යා මොකද එයාත් එතනත් අටලෝ දහමින් කම්පා වෙලා. එයාට ලස්සන ලාභයක් ලස්සන කියලා ලාභයක් නැහැ. ඒ නිසා එයා කැතයි. එයාම දන්නවා ඒක. ඒ නිසා ලස්සන කෙනා කෙරෙහි යාට ගැටීමක් තියෙනවා. අන්න ඔය කියන දේවල් සමාජ මාධ්‍ය තුල කැරකෙනකොට අපි මොනතරම් ගුණාත්මක දේවල් ඒකට එකතු කරත් ඒකෙන් හැමෝටම සතුටක් ලැබෙන්නේ නැහැ කියන එක අපි තේරුම් අරන් ඉන්නවා. ඒක තේරුම් අරගෙන තමයි අපි ඒක දාන්නේ. කොච්චර හොඳ ධර්ම දේශනාවක් වුණත් ඒ ධර්ම දේශනාවේ ඇදකුද කියන අය නැත්. අපි ඒව බාර ගන්න ඕන. අපි මේ මාධ්‍යයට එනකොට ඒ මාධ්‍යයට එනකොටම අපි ඒක දරා ගන්න පුළුවන් හිතක් හදාගෙනම තමයි තිලක්ෂි ජමොත් එන්නේ මෙතන.